එතකොට බිට්කොයින් එකේ ෂෝට් අප්ඩේට් එකක් ගේන්න හදන්නේ. ලොකු අප්ඩේට් එකක් නෙවෙයි. එතකොට ඇත්තටම අපි එදා වීඩියෝ එකේ කිව්ව විදිහට මාකට් එක මේ වෙද්දී නම් ප්ලේ වෙලා තියෙනවා. හරිද? ඔයාලට මම පොඩ්ඩක් එදා වීඩියෝ එකේ කැටගරයිස් කළා මට අන්තිමේදී කිව්ව වැදගත් දෙයක් ආයෙත් මම පෙන්නන්නම්. එදා අපි වීඩියෝ එකේ මම එදා ඔයාලට පෙන්නන්න ඇති මෙන්න මේ chart එක පෙන්නලා තියෙනවා. හරිද? මේ chart එක මම ඇත්තටම ඔයාලට පෙන්නවුවේ එදා මේ ලෙවල් එකේදී මාකට් එක මෙන්න මේ වේව් එක හැදෙන ගමන් හෝ ඔන්න ඔය මේ වේව් එක ASCII අපි එදා හිටියේ. හරිද? එතකොට ඇත්තටම මම ඔයාලට කිව්වා මෙතන බොහෝ දුරට මාකට් එක මේ හයි ඇන්ගල් එකක් වශයෙන් ටිකක් කම්ප්ලෙක්ස් කරෙක්ෂන් එකක් විදිහට මෙහෙම ෆිනිෂ් කළා. පොඩි මොටිව් එකකුත් උඩට ගිහිල්ලා මේක ඇත්තටම ට්‍රන්කේට් වෙන්නත් පුළුවන් කිව්වා. සමහරක් වෙලාවට මම එදා කියන්නත් ඇති සමහරක් විට මේක 80 උඩට යන්නත් පුළුවන් කියලා. හරිද? මේ හරිද? එතකොට එහෙම වේව් එකක් විදිහට මාකට් එක ඉවර වෙලා කොහොමද ඩ්‍රොප් වෙන්න තමයි තියෙන්නේ කියලා අපි කතා කරා. හරිද? එතකොට ඇත්තටම මෙතන උනේ දැනට මම කියන දැනට වෙලා පවතින දේවල් ටිකක් ඒ වලිමුත් අපිට ආකාර දෙකකට විතර මෙතන හිතන්න පුළුවන්. මම පොඩක් ටයිම් එක පොඩි කරගෙන යන්නම්. මෙතන ඇත්තටම අපි A B C D E විදිහට මෙතනින් වේව් එකක් ඉවර වෙලා කියලා හිතුවොත් මෙන්න මෙතන 5 වේව් එකක් ඇත්තටම ගිහිල්ලා දිනවා මොටිව් ස්ට්‍රක්චර් එකට මෙන්න මෙහෙම වේව් පහක් ගිහිල්ලා මේක ෆිනිෂ් වෙලා දැන් මාකට් එක ඩ්‍රොප් වෙන ගමන් තියෙන්නේ. හරි මම ට්‍රේඩ් එකකටත් එන්ටර් වෙලා දිනවා. හරිද? එහෙම නැතුව කෙනෙක්ට දැන් මෙහෙම හිතන්නත් පුළුවන්. මේක අර මම ඇඳලා ගත්ත තියෙන ඩේන්ජරස් zone වශයෙන් ඒ කියන්නේ අර මම මෙතන ඩේන්ජරස් කියලා දාලා තියෙන්නේ මේ 74න් පහලට ආවොත් නම් එච්චර يعني 74 මුත් පහලට මෙයා එනවා කියන්නේ එහෙනම් ඉතින් අර මෙතනින් තව වේව් එකක් පටන් අරන් කියන early sign එක. නමුත් අර මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන් මෙතන සමහරක් වෙලේ මෙතන එක වේව් එකක් නැවත ෆිනිෂ් කරලා හරිද මාකට් එක තව ලෙග් ගියම් මෙහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒකත් දැන් ටිකක් අර අනිත් පැත්තෙන් කතා කරද්දි මම මෙතන පොසිෂන් එකක් ගත්තෙත් ওই රීසන් එක. ඒ කියන්නේ ඒකම හින්දා නෙමෙයි මම පොසිෂන් එකට එන්න උනා කිසි බයක් නැතුව මෙන්න මේ පැටර්න් එක පැත්තෙමුත් පොඩක් බ්‍රේක් අවුට් එකක් දුන්න හින්දා මම අර අන්තිමට කිව්ව කතන්දරේ වෙන්න තියෙන chance එක ටිකක් දැන් අඩුයි. මොකද මම එදා පැහැදිලිව මේ අපි කාලෙත් තිස්සේ මේ පැටර්න් එක කතා කරා. පැටර්න් එක පැත්තෙමුත් බ්‍රේක් අවුට් එක මම අන්තිමට ට්‍රේඩ් එකට එන්න උනේ පැටර්න් එක බ්‍රේක් වෙන්න කලින් මම කොහොමත් එහෙම තමයි ට්‍රේඩ් වලට මම පැටර්න්ස් වලට එන්න වෙනවට වඩා මම ටිකක් අර බ්‍රේක් එක වෙන්න කලින් මේ උඩින් තමයි මම එන්ටර් වෙන්නේ කොහොමත් මේ වගේ ලෙවල් එකකින් මම ඇත්තට මීටත් වඩා උඩින් එන්ටර් වෙනවා මේ ඒරියා එකේදී මම දැක්කනම් මේ වේව් පහ ෆිනිෂ් වෙන කතන්දරේ එහෙම හරිද මේ ස්කැල්ප් එකක් වශයෙන් හරි එන්ටර් වෙනවා මම මේ මොකද මම මේ වගේ තැනකින් තමයි මාකට් එන්ටර් වෙලා තියෙන්නේ මේ දැන් රනින් වෙන පොසිෂන් එක මම වලට පෙන්නනවා එතකොට මේ පැටර්න් එක බ්‍රේක් වෙලා තිබ්බ ඇත්තටම මේ පැටර්න් එක බ්‍රේක් වෙලා තියෙනවා එතකොට එදා අපි කිව්ව විදිහට මාකට් එක මූව් වෙලා තියෙනවා ඒ කියන්නේ අපි එදා කිව්වේ ABCD E විතර මාකට් එක ෆිනිෂ්ලා එදා මම කිව්වා ට්‍රන්කේට් වේව් එකක් වශයෙන් හොරි මේක යන්න පුළුවන් මේ ෆිෆ්ත් වේව් එක එච්චර ෂුවර් කරන්න බෑ මොකද දැන් මේ වේව් එක ඕවර් එක්ස්ටෙන්ඩ් වෙච්ච වේව් එකක් තියෙන මේ තර්ඩ් වේව් එකෙම ටිකක් ඕවර් එක්ස්ටෙන්ඩ් වෙලා තියෙන මේක වේව් එක. ඒතර ඔය කතන්දරෙත් එක්ක පැටර්න් එකත් බ්‍රේක් වෙච්ච ඉඳ බොහෝ දුරට මාකට් එක දැන් අපිට 80ක විතර probability මේ possibility එකක් තියෙන්න පුළුවන් මාකට් එක drop වෙයි ටිකක් කියලා. ඒතකොට මේ වීඩියෝ මම ෂෝට් කරන්නේ මේ ලොකුවට හැලි කියන්නේ මොකද අපි මීට කලින් ටිකක් ඩීටේල්ස් සහිතව මේව කතා කරලා තියෙනවානේ. ඊට අපි බැලුවොත් කොච්චර drop එකක් ඇයිද කියලා අපි බැලුවොත් සාමාන්‍යයෙන් මම fib levels ටික මුලින්ම ඔයාලට පෙන්නන්නම්. මේ fib එක දාලා තියෙන්නේ මේ level එකකින් ඉඳලා මෙන්න මේ high එකට දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මම මෙතන minimum retracement එක බලාපොරොත්තු වෙනවා. 382 level එක. ඒ කියන්නේ 73000 වගේ minimum retracement එකක් අපි බලාපොරොත්තු වෙනවා minimum නේ. ඒ කියන්නේ 73000ට වඩා මෙතන market එක වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ level එක ගිහලා තව 104ක් පහක් නම් කොහොමත් වැටෙයි කියලා අපි බලාපොරොත්තුවක් තියෙනවා. maximum ඊට වඩා වැටෙන්න පුළුවන් කොහොමත් අපි පැහැදිලිව මේ ෆිබ් ලෙවල් වලින් බැලුවොත් මම ඔය ලෙවල් එකට දාලා තියෙනවා golden pocket එක තියෙන්නේ මෙන්න මේ level එකට. ඒ කියන්නේ 70000ට උනත් නැවත market එක වැටෙන්න පුළුවන්. මේ 70000 වගේ level වලට උනත් market එක වැටෙන්න පුළුවන්. මොකද මේ region එකේ හොඳ OB එකකුත් දුවනවා. මම ඒක SMC වලින් ඔයාලා SMC කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. මේ පෙන්වන්න තියෙන මෙන්න මේ ඇඳගෙන තියෙන zone ටික මෙන්න මේ demand zone එකෙම ටිකක් විශේෂයි. මේ සාමාන්‍ය මේ high එකට level එකත් එක්ක තියෙන මේ demand zone එකටම market එක ඉන්න ඉඩක් තියෙනවා. එන්න ඉඩක් තියෙනවා. ඒ කියන්නේ මෙතනම drop වෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් drop වෙන්න මේ ඉඩක් තියෙනවා market එක මේ වෙලාවේ. එතකොට අපිට බල වශයෙන් කොහොමත් මම මිනිමම් ටාගට් එකක් අර ආයෙත් කියනවා 382 මිනිමම් විදිහට මම තියාගෙන ඉන්නවා මිනිමම් ටාගට් එක කියන්නේ මේ පොසිෂන් එක තාම ක්ලෝස් වෙන්නේ නැහැ මේක තව ටිකක් පහළට ආවට පස්සේ මම එන්ට්‍රි එකට සාමාන්‍ය එන්ට්‍රි එක මේ වගේ ලෙවල් එකකට ගෙනල්ලා හරිද එන්ට්‍රි එක නෙමෙයි ස්ටොප් ලොස් එක මේ ලෙවල් එකකට ගෙනල්ලා රිස්ක් එක ෆ්‍රී කරගෙන මේ ට්‍රේඩ් එක රන් කරගන්නවා මම මේ වගේ ලෙවල් එකකින් ප්‍රොෆිට් බුක් කරගෙන තව යටට යනවා නම් මෙහෙම රන් කරගෙන යනවා හරිද මේ ඉතින් ඕක තමයි මේ අප්ඩේට් එකේ ඔයාලට කියන්න ඕනේ ඔයාලට උනත් දැන් මේ ලෙවල්ස් වලින් පැහැදිලිව ඔයාලා ඉන්ෆර්මේෂන් තව බලලා මම කිව්වට නෙවෙයි ෂොට් පොසිෂන්ස් වලට කන්සිඩර් කරන්න පුළුවන් මේ මාකට් එකේ පොඩ්ඩක් අර මේ පැති ගණනාවකින් අපිට කන්ෆර්මේෂන් හම්බෙලා තියෙන bearish විදියට අපි ඔය කතා කරේ මෙන්න මේ උඩ ඉඳලම තමයි අපි කතා කරේ අපි කියන්නේ මේ ලෙවල්ස් වලට එද්දිම තමයි අපි කතා කරේ මාකට් එක සෙල් වෙන්න ඕනි කියන එක හරි ඒකින්ද අපි බොහොම පරිස්සමින් ලොං ට්‍රේඩ් වලට එහෙම ගියා ඇත්තටම ලොං සෙටප් එකෙන් ක්‍රියේට් වුණත් අපි ගත්තේ නෑ වැඩි ඒවා හරිද මේ ඒ අර ෂණික මූවමන්ට් එකක් දෙන්න පුළුවන් ටිකක් ෂාප් මූවමන්ට් එකක් දෙන්න ඉඩ තියෙන හින්දා එතකොට මම හිතනවා
එලියට් වේව් පැත්තෙන් ඇත්තටම දැනට වේව් එකේ කවුන්ට් එක මම දැනට අරන් තියෙන්නේ අර මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නවූ කවුන්ට් එක තමයි කියන්නේ. මෙහෙම මෙන්න මේක තමයි දැනට අරන් තියෙන කවුන්ට් එක. ඒ කියන්නේ 1 2 3 4 එක උඩටම ගිහිල්ලා තිනවා. ඒකින්ද 5 එක ට්‍රන්කේට් වෙයි කියලා මම නිකන් හිතන්න පුළුවන්. මොකද 4 එක උඩටම ගියපු වේව් එකනේ සාමාන්‍ය කරෙක්ෂන් එකක් උඩට යනවා අපි දකින්න. කරෙක්ෂන් කියන ඒවා ඇත්තටම අපි ඔය එලියට් වේව් සීරීස් එක උනත් කියන්නේ කරෙක්ෂන් එකක් කියන්නේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව හදන එකක්. හරිද? නමුත් ට්‍රෙන්ඩ් එකත් එක්ක වෙන කරෙක්ෂන්ස් මාකට් එකේ තියෙනවා. හරිද? එහෙම ප්‍රැක්ටිකල් මාකට් එකේ අපිට බලන්න හම්බෙනවා ටිකක්. ඒ කියන්නේ ස්පෙෂලි මේ ට්‍රයිඇන්ගල්ස් වගේ පැටර්න්ස්. හරිද? සාමාන්‍ය කරෙක්ෂන් එක ට්‍රෙන්ඩ් එකට විරුද්ධව හදන ඒවා. අර මම මුලින්ම කිව්ව කාරණා චුට්ටක් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන සමහරක් විට තව වේව් එකක් ෆිනිෂ් කරලා මාකට් එක චුට්ටක් හරි අප් වෙන්නත් පුළුවන්. නමුත් අර පැටර්න් එකේ බ්‍රේක් අවුට් එකත් එක්කත් කොහොමද අපිට කන්ෆර්ම් හින්දා මන්නම් කියන්නේ එහෙම අප් වුණත් මම අර ට්‍රේඩ් එන්ට්‍රි ලෙවල්ස් වලින් හෝ මේ ක්ලෝස් කරගෙන නැවත සෙල් වලටම තමයි කොහොමද බලන්නේ. හරි නමුත් දැනට කවුන්ට් එකේ මෙන්න මෙහෙම මොමන්ටක් මෙතනින් පළවෙනි වේව් එකක් ඉවර වුණා කියලා තමයි අපි අත්‍තරම අරන් තියෙන්නේ. ඒතකොට නැවත මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ කියලා අපි අර මං කිව්වා 382 level එකේ 382 level එක අහුවෙන්නේ මේ 4ක් 5ක් යටින්. හරිද? ඊටත් වඩා මාකට් එක ඩ්‍රොප් වෙන්න ඉඩ තියෙනවා. ඒක අපි බලමු යන වේව් එක. ඒ කියන්නේ මෙතන යන වේව් එක අනුව තමයි ඒක අපි තීරණය කරන්නේ. ඒ වගේම මේ අවසාන වශයෙන් මට පොඩ්ඩක් නැවත පොඩ්ඩක් දෙන්න මේ වීඩියෝ එක ඔව් අපි නැවතත් පොඩ්ඩක් අර කියන්න ඕනි කතන්දරේ තියෙනවා. මොකද්ද මේ අර අපි කතා කරන්නේ කාලයක් තිස්සේ උන්නේ පැටර්න්ස් ටික. එන මේ පැටර්න්ස් වලින් අපි ලොකු රීඩින් එකක් කරගත්ත මාකට් එකේ. හරිද? ඒතර දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ හැදිලා තියෙනවා මම ඩේලි පැටර්න් එක අමතරව මෙන්න මේ හැදිච්ච පැටර්න් එක තියෙනවානේ. මේක බෑ ෆ්ලැග් එකක් විදිහට අපි යවුනේ. හරිද? ඒතර ඇත්තටම මම ඔයාලට අර ඉස්සෙල්ලා පෙන්නන්න නැති මම දෙයින කවුන්ට් එක අපි ඇත්තටම අර මේජර් කවුන්ට් එක අපි මෙතන ගත්තා. ඒ කියන්නේ එලියට් වේව් වලින් අපි මෙතන ගත්ත කවුන්ට් එක මම ඔයාලට පෙන්නන්න ඇති කියලා හිතනවා. මෙන්න මේ කවුන්ට් නෑ. මොකද බං මේක තියෙන්නේ මට මතක නෑ ඒක තියෙන තැන. මම ඔයාලට මෙන්න මේක පෙන්නන්න නැති අර පළවෙනිම කරපු වීඩියෝ එකේ මෙන්න මෙහෙම කවුන්ට් එකකුත් මාකට් එකේ තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන තනිකර බුලිෂ් විදිහටම අපම කොහොමත් අපි එලියට් වේව් වලින් කවුන්ට් දෙකක් අරන් යනවනේ කොහොමද මම කියන්නේ. මම පර්සනලි දෙක යනන්නේ තව කට්ටිය මේවා 3 4 අරන් යන අවස්ථා තියෙනවා. මම පර්සනලි කවුන්ට් දෙකකට තමයි යන්නේ. ප්‍රධාන කවුන්ට් එක බුලිෂ් කවුන්ට් එක. ඒ බුලිෂ් කවුන්ට් එක අපි කිව්වා මෙතන එකක් ඉවරයි මෙතන දෙකක් ඉවරයි. දැන් මේ යන්නේ තර්ඩ් වේව් එක. හරිද? ඒක හින්දා තර්ඩ් වේව් එක යනවා කියලා අපිට හිතාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ එක දිගට මෙතනින් යන මාකට් එකේ පොඩි ඩ්‍රොප් එකක් ගිහලා අප් වෙන්න තියෙනවා. හරිද? හැබැයි අපි පැහැදිලිව කිව්වා මාකට් එක තව ඩ්‍රොප් වෙන්නත් ඉඩක් තියෙනවා. දැන් අතරම මෙතන ගියපු වේව් එක කියන්නේ මෙතන මොටිව් එක මාකට් එක ඉවර කරානේ. ඕක මත ඒකයි අපි සිනාරියෝස් දෙකකට මෙතන කඩලා ගියේ. මේක මත එකක් පැහැදිලිව අප් වෙන්න පුළුවන්. ඒ වගේම මම අර උඩම කවුන්ට් එකෙන් කරා. අපි මේ කතා කරන්නේ ෆෝවර් වේගනේ. මේකේ තව ඇත්තටම අපි වීක්ලි කවුන්ට් එකක් තියෙනවා. වීක්ලි කවුන්ට් එක තියෙනවා. මම ඒක තාම වීඩියෝස් වල පෙන්නලා නැහැ. මේ වීක්ලි කවුන්ට් එකක් තියෙනවා. දැන් ඒ කවුන්ට් එකේ හැටියටත් සාමාන්‍ය මේ රීජන් එක අවටින් වේව් එකක් ෆිනිෂ් කරලා තව එක මොටිව් එකක් හෝ තව එක ලෙග් එකක් අප් වෙන්න තියෙනවා මාකට් එකෙන් මම කියන්නේ. වීක්ලි ටයිම් ෆ්‍රේම් එකෙන් ඔයාලට එතන කිව්වේ. ඒකත් එක්කනේ අපි ඇත්තටම අතන මේ බුල් විදියට හිතුවේ. කියන්නේ දැන් මෙතන 1 2 3 4 5 විදියට ඉවර කරලා මෙතනින් එහාට මාකට් එක ටිකක් තර්ඩ් එකක් කොහොම පොඩි කියන්නේ දැන් මෙතන හැටියෙන් නම් සාමාන්‍ය 1 2 මෙහෙම පොඩි මූවමන්ට් එකක් දීලා ඊට පස්සේ මෙන්න මෙහෙම උඩට යයි කියලා තමයි අපි එතන බුලිෂ් කවුන්ට් එක අනුව අපි හිතන්නේ. නමුත් මෙන්න මෙහෙම කවුන්ට් එකකුත් මම කෝකටත් කියලා තියන් ඉන්නවා. මොකද මෙතනත් හරි විදියට ගැලපෙනවා. මොකද දැන් මෙතන නම් ලස්සන ෆ්ලැට් එකක් විදියට දැන් කවුන්ට් එක ඉවර වෙලා තිනවා 1 2 3 කියලා. හරි මේ ලෙවල් එකේ දැන් වේව් තුනක් ඉවර වෙලා තිනවා මේ ඒරියා එකේ. ඒකයි අපි අර කොයි පැත්තෙන් කිව්වොත් ඩ්‍රොප් වෙන්න ඕනේ කියලා මුලින්ම අපි කිව්වේ. හරිද? ඒක ඕකට හරියන්න අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. දැන් ඩ්‍රොප් එක යන විදිය අනුව තමයි අපි ඇත්තටම මොන කවුන්ට් එක වැඩ කරයිද කියලා දැනගන්න හම්බෙන්නේ. ඒ කියන්නේ මේ ලෙවල්ස් වල මාකට් එක ඩ්‍රොප් වෙන විදිය අනුව අපිට තීරණය කරගන්න පුළුවන්. මේක ඩ්‍රොප් වෙලා නැවත මාකට් එක 60000ට එයිද? එහෙම නැත්නම් මේ පොඩි ඩ්‍රොප් එකක් වෙලා මාකට් එක දඩස් ගාලා බයි වෙයිද? අන්න ඔය කතන්දර අපිට දැනගන්න වෙන්නේ මේ ලෙවල්ස් වලට මාකට් එක රීච් කරපුවාම එදෙන පැටර්න්ස් වලට අනුව. හරිද? ඒතකොට ඒකත් මම පොඩ්ඩක් මතක් කරා මේ ඔය එක දිගට අර කට්ටිය සමහර කට්ටිය කියනවා එක දිගට ඩ්‍රොප් වීම මාකට් එක 60000 උත් පහලට එයි. හරිද? ඉතින් ওই දෙක අතර මැද අපි දැන් ඉන්නේ. අපි බලමු මෙතන මොන වගේ මොමන්ට් එකක් ඒ පැත්තෙන් දෙයිද කියන එක. හරිද? ඉතින් ඕක තමයි මේ අද වීඩියෝ එකේ පෙන්වන්න ඕනේ උනේ. එහෙම ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මම ෂෝට් අප්ඩේට් එකක් ගෙනාවේ. මොකක්ද මේ කියන එක සම්බන්ධයෙන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන්